මගේ නංගිලා මල්ලිලා හැමෝටම ඔන්න ඉතින් අද මං ඔයාලට අරගෙන ආවේ අපත උසස් පෙළ කෙටි කතා සංග්‍රහයේ එන කරත්තයේ කෙටි කතාව. එහෙනම් අපි යමු අද වීඩියෝ එක බලන්න. කතරෝ දෙවි මගෙන් බිඳක්. සෝමරත්න බාලසූරිය මහතා උපත ලැබුවේ 1943 ජනවාරි 24 වැනි දින කුලියාපිටිය එළතලව ග්‍රාමයේදීය. ශිල්ප හැදෑරීමෙන් අනතුරුව උසස් අධ්‍යාපනය සඳහා මෙතුමා විද්‍යාලංකාර සරසවියට ඇතුළත් විය. අධ්‍යාපනය නිම කළ එතුමා පසුව එහිම සහාය කතිකාචාර්යවරයෙකු ලෙස සේවයට එක් විය. කලක් ගත වෙත්ම සෝමරත්න බාලසූරිය මහතා කැලණිය විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කළේය. එමෙන්ම ඔහු ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ සභාපති ධූරය, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති ධූරය හා චිත්‍රපට සංස්ථාවේ අධ්‍යක්ෂක ධූරයද හොබවා තිබේ. අපි දැන් බලමු මෙතුමාගේ නිර්මාණයන් මොනවද කියලා. මෙතුමා විසින් රචනා කළ කලා සංග්‍රහ විදියට විමර්ශන අපිට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි කාව්‍ය සංග්‍රහ විදියට මම සහ නුඹ හඳුන්වන්න පුළුවන්. කෙටි කතා, පඳුරුගස් කිරිවැදිලා, කරත්තය, සිහින දෙකක්, නව කතා විදිහට වප් මඟුල, පිටස්තලයා සහ ගරා වැටුණු බිත්ති හඳුන්වලා දෙන්න පුළුවන්. විචාර ග්‍රන්ථ විදිහට සංග්‍රහිත සිංහල කෙටි කතා, සංග්‍රහිත සිංහල පද්‍ය කෘති හඳුන්වා දෙන්න පුළුවන්. මෙතුමා විසින් රචනා කරපු ඉංග්‍රීසි කෘතීන් විදිහට බුද්දිස්ට් ස්ටඩීස් ඉන් හොනර් ඔෆ් වල්පොල රාහුල හඳුන්වා දෙන්න පුළුවන්. සාහිත්‍ය කලාවට අපමණ සේවයක් ඉටු කළ සෝමරත්න බාලසූරිය මහතා රාජ්‍ය හා ජනතා සාහිත්‍ය සම්මානවලින්ද පිදුම් ලබලා තියෙනවා. කටුකම්බි ගසා වැලිගෝනි දමා ආරක්ෂක වළල්ලකින් වට කරන ලද පොලිසියට කරත්තය දක්වාගෙන එනු ලැබුවේ පොලිස් රියදුරාය. පොලිස් නිල ඇඳුම පැළඳ කරත්තය දක්වාගෙන එනු ලැබූ ඔහු දුටු කවුරුත් සිනාව මැඩ බියෙන් මෙන් ඉවත බලා ගත්හ. රයිපලේ අතින්ගෙන මුරසේවයේ යෙදී සිටි පොලිස් රාළහාමිට බකස් ගා හිනා ගියේය. රියදුරු රාළහාමි මුවින් නොබැන හිස පහත් කරගෙන කරත්තය දක්වාගෙන ගියේ තමා පොලිස් ඇඳුමින් සිටියද රියදුරු නිසාය. ඔහු ගොනා ලිහා දමා කරත්ත රෝදයේම ලණුව ගැට ගසා පොලිසියට එන විට කරත්තකරුගෙන් ප්‍රශ්න කරමින් සිටියේය. ඔහු මොහොතක් ඒ විට කරත්තකරුගෙන් ප්‍රශ්න කරමින් සිටියේය. ඔහු මොහොතක් ඒ දෙසත් තව මොහොතක් කරත්තේ සහ ගොනා දෙසත් බලා සිටියේ මේ කරත්තකාරයාමදැයි නිශ්චය කර ගැනීමට බැරිවාක් මෙනි. නම රණසිංහ. වයස 44යි. රක්ෂාව කරත්ත රස්සාව. විවාහකද? නෑ. පදිංචිය කරත්තේ. මං අහන්නේ උපන්නේ කොහේද කියලා. උපන්නේ දියුල්ලෑව. පදිංචියේ කරත්තේ. තමා ඉගෙනගෙන තියෙනවද? ඔව්. කීයටද? ජේෂ්ඨයේ පාස්. රාළහාමි මද විරාමයක් ගත්තේය. සැකකරුට නොදැනෙනසේ ඔහුගේ හිස සිට ඇඟිලි තුඩු දක්වා ඝනව කළුවට වැඩි ගෙතී ඇති හිසකේ හා රැවුල දෙසද තැනින් තැන උස්ව මතුවේ ඇති සුදු හිසකේ දෙසද බුලත් කෑමෙන් දුර්වර්ණව ගෙවී යමින් තිබුණු දත් දෙපළ දෙසද බලා සිටියේය. ඔහුගේ මදක් ගිලී ගිය තියුණු පුංචි දෑස් තමාගේ නිල ලාංඡනය කෙරේ එක එල්ලේ යොමු ඇති අයුරු ඔහුට පෙනින. තමා ඒ කාලේ ඔච්චර ඉගෙනගෙන ඇයි රස්සාවකට නොගියේ? ඇයි මම රස්සාවක් කරනවා? මං අහන්නේ උගත්කමට ගැලපෙන රස්සාවක්. එහෙම එකක් තියෙනවද? එවන් පිළිතුරක් අපේක්ෂාවෙන් සිටි රාළහාමි දෑංගිලි අතර රඳවාගෙන තිබූ පෑන එසේ තිබියදීම ඔහුගේ කම්මුල හරහා පහරවල් දෙකක් ගැසුවේය. කරත්තකරු එම පහරවල් පහසුවෙන් ඉවසීය. කිසිම හැඟීමකින් තොර අඩක් ගිලී ගිය පුංචි ගුලි දෙකක් බඳු දෑස් කිසිම හැඟීමකින් තොරව රාළහාමිගේ නිල ලාංඡනය වෙත යොමු වී තිබින. තමා අතින් විසිවී ගිය බෝල් පොයින්ට් පෑන ඔහු අහුලා දෙතැයි රාළහාමි සිතීය. මොහොතක් බලා සිට ආවේශ වූ කලක මෙන් නැගී සිටි රාළහාමි දෑතින් ඔහුගේ හිස කෙයල්ලා කිහිප වරක් සොලවා ඔහු සිටෙව්වේය. හොඳට හිතා ගන්නවා. අහන දෙයට විතරක් උත්තර දෙනවා. නිකම් පණ්ඩිතකම් කතා කරලා උගත්කම් පෙන්වන්න ගිහින් මැරුම් කන්න එපා. හොඳට හිතා ගන්නවා මේ ඉන්නේ කොහේද කියලා. කරත්තකරුට කිසිවක් තේරුනේ නැතිවාක් මෙන් සිටියේය. ඒ මොහොතේ රාළහාමි වෙනත් කිසියම් කාරණයකට යන්නාක් මෙන් ගොස් විසිවී ගොස් තිබූ පෑන අහුලාගෙන නැවතත් තමාසුනේ හරිබරි ගැසී වාඩි විය.
ඊළඟ ප්‍රශ්නය කුමක් විය යුතුදැයි ඔහු මඳක් කල්පනා කළේය. මෙසේ ප්‍රශ්න කර පුරුද්ද අඩු නිසාත් වෙනත් සැකකරුවන්ගෙන් මෙන් අනුපිළිවෙලට අසන ප්‍රශ්නවලට කවුරුත් දෙන පිළිතුරු නොවීම නිසාත් ඔහු තුළ සුළු තැතිගැන්මක්ද කෝපයක්ද හට ගැනීමින් තිබින. ඊළඟ ප්‍රශ්නය ඇසීමට ඔහු කරත්තකරුගේ මූණ දෙස බැලුවේය. තමා හිසකේ වලින් ඇදීමෙන් අවුල් වී ගිය කැරලි වී ගිය දිගට හිසකේ පිම්බි අඩි 6ක් පමණ වූ ඔහුගේ උස තවත් වැඩිවීමෙන් පෙනින. ඉතා පළල් උරහිස්ද අතරින් පතර පැසුණු වැඩුණු රැවුලද තමා වෙතම එල්ල වී තිබුණු දෑස්ද දණහිස දක්වා වැටුණු හීන් දිගු දෑත්ද රාළහාමි තුළ සියුම් භීතියක් ඇති කළේය. තමා ඉදිරියේ වූ බෝල් පොයින්ට් පෑන මැදි කර පොලිස් පොත වැසූ රාළහාමි නැගිට ඔහු දෙස නොබලාම ඉවත් වී ගියේය. කරත්තකරු තවමත් හිටගත් වනම සිටියේය. පොලිස් ගොඩනැගිල්ල ඉදිරියේ නවතා ඇති පරණ ජීප් රථයත් ඊට එපිටින් තිබූ කරත්තයත් රෝදයේ ගැටගසා ඇති ගුණත් ඔහුගේ කටින් රූරා වැටෙන කෙලත් ඔහුගේ දෑසට හසු විය. මොහොතකින් එම ඡායා බොඳවන්නාක් මෙන් විය. හිස්වල තලප්පා බැඳගත් මිනිස්සු කඩිසර ගමනින් පොලිසිය දෙස වරක් හෝ නොබලා ඉදිරියට නැමීගෙන මෙන් ගමන් කළහ. මගේ රැකියාව මට සුදුසුය. එය තවෙකුට පෙනෙන්නේ නුසුදුසු එකක් හැටියටය. උගත්කමට සුදුසු රැකියා කිසිවෙක් කරද්ද? ඉංග්‍රීසි භාෂා සාහිත්‍යය ඇතුළුව මම ජ්‍යෙෂ්ඨය හොඳින් සමත් වී සිටිමි. දෙමළ මුදලාලිලා සමග මා කතා කරන්නේ දෙමළෙනි. මා සමග උගත් ෆිල්ම් පෙයා සඟරාවෙන් නර්ගීස් ඇතුළු රූමත් නිලියන්ගේ පින්තූර කපා අලවමින් සිටි ගුණරත්න අද ඇමරිකාවේ විශ්වවිද්‍යාලයක කතිකාචාර්යවරයෙකි. ඩිමයි කොළවල දවස පුරා ශුද්ධ ගණිත ගැටලු විසඳූ මම කරත්ත දක්කමි. ප්‍රශ්න කළ යුතුව ඇත්තේ ඔවුන් ඒ තැන්වලට යොමු වූයේ කෙසේද යන්න මිස මගේ රැකියාවේ නුසුදුසුකම ගැන නොවේ. දැන් ඉඳගන්නවා. ඉඳගෙන මම අහන ප්‍රශ්නවලට උත්තර දෙනවා. රාළහාමිගේ රළු පරළු කටහඬ මෙන්ම ස්වරූපයේද ලිහිල් වී ඇත්තාසේ ඔහුට හැඟුණි. මේසේ මත වූ තොප්පිය ඔහු පැළඳගත්තේ ඇයිදැයි කරත්තකරු තුළ විමතියක් ඇතිවිය. ඒ නිල නියමයක් විය යුතුයයි ඔහු සිතුවේය. කරත්තකරු හරිබරි ගැස්සී චකිතයකින් තොරව තමාගේම තැනක මෙන් බංකුවේ වාඩි වූ සැටිත් දෑත් තම මේසේ මත තබා ඉදිරියට නැමී සිටින සැටිත් දුටු රාළහාමිට ඔහු තමාගෙන් ප්‍රශ්න කරන්නට යන්නාක් මෙන් හැඟී ගියේය. ඔහුගේ දෑත් ඉවතට ගන්නා ලෙස නියෝග කළ යුතුයයි ඔහුට සිතින. එහෙත් ඔහු එසේ කළේ නැත. තමා අවසානයට ඇසූ ප්‍රශ්නය කුමක්දැයි දැන ගැනීමට යලි ඔහු පොත පෙරලා ගත්තේය. තමාගේ ළඟම මිත්‍රයෝ කවුද? ගොනයි බල්ලයි. මොකා යකෝ? කරත්ත යදින ගොනයි පඩංගුවේ ඉන්න බල්ලයි. රාළහාමි නැගිට්ටේය. අඩි 6-7ක් දිග මේසේ වටා දිගු අඩි තබමින් කොට බිත්තිය පිටුපසින් කැරකැවී එත්ම කරත්තකරු අන්ද මන්ද වී පිටුපස බැලුවේය. කරත්තකරුගේ දෑත් දෙවලමිට උඩින් අඬු දඬුවකට අසු වූ වාසේ දැනින. ඒ සමගම කොට බිත්තිය උඩින් ඔහු ඇතුළු සාලයට ඇදී ගියේය. ඔහු කොතරම් වේගයෙන් ඇදුනේද කිවහොත් ඔහුගේ තුනටිය බිත්තියේ වැදීමෙන් බුරුල් වූ බදාම කෑලි කීපයක් ගැලවී තිබින. ඒ සමගම රවුමකින් 4-3කට ආසන්න ප්‍රමාණයක් පසුපසට ඇදී ගිය දකුණතින් මිනිසෙකුට ඉසිලිය නොහැකි තරමේ බර පහරක් කරත්තකරුගේ කම්මුලට එල්ල විය. කරත්තකරු සිටියේ පහර අපේක්ෂාවෙනි. තුනටියේ වේදනාව මැඩගෙන පිටුපසට අංශක කීපයක් බර වී ඔහු පහර මග හැරියේය. රාළහාමිට වැරදී ගිය පහරේ වේගය නවතාගත නුවණුව පය ලිස්සා ගොස් කකුල් පටලවී දන බිම ඇනි දෑත් බිම ඔබා දෑතට අස්සෙන් යටිකුරු වූ මූණින් යුතුව කරත්තකරු දෙස බැලීය. කරත්තකරු හිස පිටුපසට අඹරවා පිටුපස බලාගෙන දකුණතින් තුනටිය පිරිමදිමින් සිටියේය. ඒ සමගම කටින් විසිල් හඬක් නගමින් දෑත් පිරිමදිමින් ශාලාවට තවත් රාළහාමි කෙනෙකු පැමිණියේ කිසියම් කාරණයකට පිට වී යාම සඳහාය. සිදූ දේ ඉවෙන්මෙන් දැනගත්තාක් මෙන් දෙන්නද වැඩක් රාළහාමි කියමින් ඔහු කරත්තකරුගේ අතක් අඹරවා රවුමක් කැරකෙන්නට හැර ඈතට තල්ලු කර හැරියේය. ඒ වන විට ඉරියව්වෙන් නැගිට සූදානමින් සිටි රාළහාමි ඔහුගේ ඉල ඇන්දට පා පහරක් එල්ල කළේය. කරත්තකරු පිටුපසට විසිවී යත්ම අනෙක් රාළහාමි ඉදිරියට නැමී අත්පොඩි තලා උඩ පැන මුහුණට පහරක් දුන්නේය. අවුවට වේලීමෙන්ද වැස්සට තෙමීමෙන්ද කළු වී පදම් වී තරමක් දියව ගොස් තිබුණු ඔහුගේ කම්මුල්
පිපිරෙන්නට මෙන් ඉදිමී ආවේය. කරත්තකරු දකුණත මැදගිල්ල කම්මුල මත ගෑවෙන නොගෑවෙන ගානට තබා බලනවාත් සමගම යටිබඩට එල්ල වූ පහපාරින් ගසක් පෙරළුනාසේ බිම ඇද වැටුණේය. ඔහුට සිහිය එන විට සිටියේ කූඩුවේය. ඉසිලිය නොහැකි තරමේ මූත්‍රා පහ කිරීමේ උවමනාවක්ද ඉලමැරැන්ද කඩා කුඩු කර ඇත්තාක් වැනි වේදනාවක්ද වතුර පිපාසයක්ද ඔහුට දැනින. කුමක් හෝ හේතුවක් නිසා ඔහුගේ දෑසට කඳුළු බිඳු කිහිපයක් පුරා තිබින. ඔහු අමාරුවෙන් නැමී දෑසත් නලල් තලයත් පිසදා ගත්තේය. වරින් වර ජීප් රථ පිටත්වන හා පැමිණෙන හඬවල්ද සපත්තු හඬවල්ද පසුව කිසිවෙකු සිවුරු හම්බාන හඬක්ද යළි දැඩි නිහඬතාවක්ද මතුවිය. ගොනාත් බල්ලාත් කරත්තයත් ඔහුට මතක් විය. ඔහු හෙමින් ඇනතියාගෙන කූඩුවේ යකඩ පොළවල්ලාගෙන ඉස්සී කොට බිත්තිය හා පොලිස් මේසය උඩින් පාර දෙස බැලුවේය. ගොනා ඔසවාගත් හිසින් යුතුව පළමු දුටු ඉරියව්වෙන්ම ඔහේ බලාගෙන සිටියේය. බෝන්ලී බිම තබා ඇති කරත්තේ පිටුපස බොහෝ ඉස්සී ඇත්තාසේ ඔහුට හැඟින. බෝන්ලී කැඩී ඇතිදැයි ඔහු කල්පනා කරේය. පෝටිකෝවේ කණුවක් හරස් වී කරත්තේ දෙකඩව පෙනීම නිසා මේ විසුළු පෙනුම දෙන්නේ යැයි ඔහු නිගමනය කළේය. මෙසේ තවත් දින කීපයක් ගියොත් බෝන්ලී වේයන් විසින් කණු ඇත. කොයි මොහොතේ හෝ තමා ප්‍රශ්න කිරීමට ගතහොත් ගොනාට බල්ලාට කෑම හා වතුර දිය යුතු බව කිය යුතුය. බල්ලා පඩංගුවේ නිදා සිටිනු ඇතැයි හේ නිගමනය කළේය. නමුත් සවස් භාගයේ කිසිවෙකු ඔහුගෙන් ප්‍රශ්න කළේ නැත. වරින් වර ජීප් රථවලින් ගෙන එන්නම වැඩි විය. පැමිණ බාර වූවෝද වූහ. ඔහුගේ කූඩුවට තවත් දෙදෙනෙකු ඇතුළු කරන ලදී. ඔවුන් තල්ලු කර වසා දැමූ රාල්හාමි ඔවුන්ගේ මූණු දෙසවත් නොබලා කූඩුව වසා ගියේය. සවස ඔහු ගෙන ගියේ OIC මහතාගේ කාමරයටය. ඔහු සමග තවත් අයෙක් සිවිල් ඇඳුමින් සිටියේය. දෙදෙනා ඔහු පිළිබඳ කාරණා ඉංග්‍රීසියෙන් සාරාංශ කර ගැනීමෙන් ප්‍රශ්න ඇසීම ආරම්භින. කරත්තකරු ගොනාටත් බල්ලාටත් කෑම වතුර දිය යුතු බව කියා සිටියේය. පොලිස් රාල්හාමි කෙනෙකු කැඳවා සතුන්ට කෑම වතුර දෙන ලෙස අණ කරනු ලැබින. හරකුන්ට බල්ලන්ට කණ්ඩ බොණ්ඩ දෙන්න වෙලා තියෙන්නෙත් අපිටනේ. ඈත් වෙමින් යන රාල්හාමි කියනු ඔවුන්ට ඇසුනද ඒ නෑසුනාක් මෙන් සිටියෝය. තමා එදා රාත්‍රියේ ත්‍රස්තයන්ට කෑම උයලා දුන්නද? මම කීප දෙනෙකුට කෑම උයලා දුන්නා. මම දන්නේ නෑ ඒ ත්‍රස්තයෝද නැද්ද කියලා. ඇයි උයලා දෙන්න හිතුනේ? මම උයන්ඩ ලෑස්ති කර උන්නේ හැන්දෑවට. ඒ අයටත් කෑම ටිකක් උයලා දෙන්න කියලා කිව්වා. මල් ළඟ තිබුණ මුට්ටි හට්ටි පුංචි එව්වා. ඒ අය ලොකු මුට්ටි ගෙනාවා. මම ඉව්වා. ඔවුනුත් උදව් වුණා. ඒ කවුරුත් කලින් දැනගෙන උන්නේ නැද්ද? නෑ. දන්නේ අඳුනන්නේ නැති අයට කන්න උයලා දීමේ සිරිතක් තියෙනවද? බඩගින්න ඉන්නව නම් මිනිහෙකුට නෙමේ සතෙක් සිව්පාවකට උනත් කන්න දෙනවා තියෙන හැටියට. එතන තමන්ගේ ගෙදර නෙමෙයිනේ. මට ගෙදරක් නෑ. දවස් 7 ගෙවෙන්නේ 7 පොලක. හවස එක පොලක බඩු බාලා පහෝදා පොල ඉවර වුණාම අහුරගෙන අනික් පොලට ගෙනියනවා. කෑම උයව ගන්න තමාම හොයාගෙන ආවේ. ඒක මම දන්නේ නැහැ. මං සෙනසුරාදා ඔය ගාවට යනවා. ගොනා හොඳට නාවනවා. එතන හොඳ හෙවන. ගේකට වැඩිය සනීපයි. එදා තමයි මං කරත්ත රෝද වලට තෙල් දාන්නේ. ගොනාගේ අම්මලා නළලේ කොහොඹ තෙල් ගාන්නේ. ඇට මැස්ස වහනවට. ඒ වෙනකොට හොඳටම බඩගිනි. තනි මිනිහෙකුට උයන එක මහ කම්මැලි වැඩක්. ඒත් කතා කර උයනකොට ඒකේ ගාණක් නෑ. කවුරු එක්කද කතා කරන්නේ? ගොනයි බල්ලයි එක්ක. මොන භාෂාවෙන්ද? වෙලාවේ හැටියට මගේ කටට එන ඕන භාෂාවකින් කතා කරනවා. උන්ට අපිට වගේ භාෂාව ඕන නෑ. උන්ට කතා කරන විදිහෙන් තේරෙනවා. බල්ලා දන්නවා ඌට නාන්න කියනකොට. ඒත් ඌ එකපාරටම දුවලා ගිහින් ඔයට පැනලා නාන්නේ නෑ. ඌට නාන්න කිව්වහම ඌ පැනලා දුවන්නේ අනික් පැත්තට. එතකොට කුණුහරුපයක් කියන්න ඕනේ. වෙට්ටුවක් දෙකක් දාන්න ඕනේ. එතකොට දුවලා ගිහින් ඔයට පනිනවා. ගොනා වුණත් එහෙමයි. ඉතින් නිකන් ඉන්නකොට පොත්පත් කියවනු ඇති නේද? වැඩක් නෑ. කිසි වැඩක් නෑ. අහුල ගත්තාම පත්තර කෑලි කියවනවා. දේශපාලන ලිපි තිබුණොත් නෑ. අකුරු අමතක වෙනවට. ඔහු පෙනෙන තරම් මෝඩයෙක් නොවන බව පෙරෙට්ටුව තිබීම හොඳ බවත් ඔහු ඉංග්‍රීසියෙන් කතිකා කරගත්ත. තමා කීයට ඉගෙනගෙන තියෙනවද? සීනියර් සමත් බවත් තමා කලක් අධ්‍යාපනය කළ ඉංග්‍රීසි මාධ්‍යයෙන් බවත් දෙමළ කතා කළ හැකි නමුත් ලිවීමට අකුරු අමතක බවත් පරිස්සමින් තෝරා බේරාගත් වචන පුරුද්දමින් ඔහු ඉංග්‍රීසියෙන් කීවේය. කලක් භාවිත නොවීම නිසාද බුලත් කෑමෙන් ගොරෝසු වූ කටෙහි වචන පැටලි රෝල් වී පිටට විසිවන්නාසේ ඔහුට දැනින. ඒ සමගම දැඩි නිහඬතාවක් මතුවිය.
බාපත්වලට හේතු වූ ගමන්ම නිලධාරීන් දෙදෙනා ඔවුනොවුන්ගේ මුහුණුවත් නොබලා නිහඬව සිටියහ. මද වේලාවකට පසුව දිග සුසුමක් ඇද පිට කළ සිවිල් ඇඳුමෙන් සිටි නිලධාරියා පෙරෙට්ටුව තියලා ඉවරයක් කරමුණේ දැයි සිංහලෙන් ඇසුවේය. රාළහාමි කෙනෙකු විසින් තරුණයින් 7-8 දෙනෙකු පෙළ ගස්සන ලදී. ඔවුන් අතර රැවුල්කාරයෝද දැලි රැවුල පවා නැත්තෝද වූහ. එහෙත් කවටත් පොදු ලක්ෂණ දෙකක් විය. එකක් නම් ඇහි බැම නාස් තොලකට ඉදිමී ලේ පැන විකෘති වී තිබීමය. අනික එකෙකුවත් ස්ථූල ශරීරයක් ඇත්තෙකු නොවීමය. එදා කෑම කෑව කට්ටියෙන් කවුරු හරි මෙතන ඉන්නවද? ඔහු මදක් මුහුණු විපරම් කළේය. හිටියත් කිව යුතුද? අනික කිසිවෙකු දෙස උනන්දුවෙන් බැලීමේ හෝ විපරම් කිරීමේ පුරුද්දක් ඔහුට නොවීය. අලගිය මුලගිය තැන් ඇසීමේ පුරුද්දක්ද නැත. මට කවුරුත් එකයි. එහෙනම් කවුරුත් අඳුරන්නේ නෑ. මෙයා ගිහිල්ලා දානවා. පොලිස් රාළහාමි ඔහු ඇදගෙන මෙන් ගොස් කූඩුව තුලට තල්ලු කළේය. කූඩුවේ මුල්ලට හේතුවේ මූණ ඉදිමේ කළු තලා වැටී සිටි දෙදෙන ගැස්සී අවදි වී නැගිටින්නට මෙන් හදා නැවතත් නින්දට වැටුණේය. මූත්‍රා බරින්ද පපුවේ හා ඉලකටුවල වේදනාවෙන්ද කොතරම් වේදනාවට පත්වී සිටියේද කිවහොත් සිහි මූර්ඡා වී යනු ඇතැයි ඔහුට සිතින. රාත්‍රියේ වරින් වර ඇසුණු ශබ්දද අඳෝනාද වෙඩිහඬවල්ද නින්දට බාධාවක් විය. දවසක් දෙකක් යන විට පිපාසයේ බඩගින්න දුගඳ අඳෝනා පරුෂ වචන පුරුදු පිළිගත් දේවල් බවට පත්වෙමින් තිබුණේය. එහෙත් තවමත් ඉසිලිය නොහැකි වූයේ දුගඳයි. මේ සියල්ල මැඩගෙන යහපත් දෙයක් සිතන්නට ඇත්නම් කොතරම් මැනවිද? අද මා මෙහි මූත්‍රා කළත් මගේ බල්ලා මූත්‍රා කරන්නේ බොහෝ ඈතට ගොස් මා දෙස බලා වරදක් නැතැයි හැඟුණු පසුවය. මගේ ගුණා වතුරේ මූත්‍රා කරන්නේ හෝ මල පහ කරන්නේ නැත. නෑවීමට පෙර ඔහු ඒ කාර්ය දෙකම කරයි. පසුගිය කාලයේම මම එක හිතින් දරා ජීවත් වුනෙමි. කිසිවක් ගැන ගඹුරට කල්පනා කිරීමට හෝ පසුතැවීමට සිදු වී නැත. සතියකට වරක් පසු කරන වෙල්යායවල් පාලම් බෝක්කු මඩ වගුරුවල ලගින මීහරක් රංචු වෙල්යාය උඩින් සැරිසරන කොක්කු ගිරාරංචු තේක්ක යායවල් අලු පැහැ වලාකුළු බදාගත් තිස්සව හා දෙමටව කඳු බැස්ස අවුව මගේ විෂය ලෝකයයි. ගොනා හා බල්ලා මගේ මිතුරෝය. මා වඩාම කතා කර ඇත්තේ ගොනා සමගයි. ඔහුට මම කව්සීපද කියමි. මේ සිතුවිලි මැද ඔහුට ගොනා සිහිවිය. ඔහුගේ පිත්තලං කොපු දිලිසෙනසේ මැදිය යුතු බවත් කෙවී ගිය ලාඩම් ගැසිය යුතු බවත් ඔහු කල්පනා කළේය. ලාඩම් ගැසීමට ගොනා පෙරලා වද දිය යුතුය. ලාඩම් නොගැසුවහොත් ලිස්සා ගොස් කකුල අතපයි කැඩේ. මේ යෝග දෙකින්ම මිදීමට කිසිවෙකුට පුළුවන්කමක් නැත. තට්ටයට ගෙවෙන තෙක් බලා සිට ලාඩම් ගැසීම හැර වෙන කල හැකි දෙයක් නැත. එදින දහවල් රාළහාමි කෙනෙක් පැමිණ ඔහු කූඩුවෙන් එළියට ගත්තේය. ඈ බං, උඹේ ගම මොකද්ද? වරක් මගේ පදිංචිය තෝරා බේරා ගැනීමට ගොස් මගේ ඉලකටු කැඩුවේය. පදිංචියේ කරත්තේ බවත් උපැන්නේ දිවිල්ලෑවේ බවත් පොතේ සටහන් වී තිබේ. දැන් පදිංචිය ගැන යළිත් අසයි. කවුරු හෝ යමක් අසන්නේ ඔහුට අවශ්‍ය පිළිතුර ලබා ගැනීමටය. ඉන් ඔබට ඇති සත්‍යය ඔහුට ප්‍රියමනාප නොවේ. කියපන් බං උඹේ ගම. දිවිල්ලෑව. රාළහාමි, මගේ ගොනෝ, උඹට හරක් බලන්න වෙලාව තිබුණට අපට නෑ. උඹ අඳුරන දෙන්නෙකුගේ නම් කියපන්. අයියා, මිස්ටර් ගුණසිංහ. වෙන ග්‍රාමසේවක කවුද දන්නේ නෑ. පරණ රාළහාමි දන්නවා. ජීප් රථයේ පිටුපසට ඔහු දාගත්තේය. ඉදිරිපස වූ ඔහුගෙන් ප්‍රශ්න කළ නිලධාරීන් දෙදෙනාය. ඔහුට තනිවට රාළහාමි හොඳින් සන්නද්ධව සිටියේය. කරත්තකාරයාගේ මඟ පෙන්වීම උඩ රථයේ පැදවෙමින් ගස් කොළන් ලදු කැලෑ කනතු පසු කරමින් තිබෙන ජීප් රථය අයියාගේ ගේ මිදුලේ නතර විය. අයියා ජීප් රථයේ දෙසට ආවේ බුලත් පිටක ඉතිරිය සපමිනි. ඔහු කිසිම චකිතයකින් තොරව මල්ලී දෙස බලා සිටියේය. කවුද මේ? මල්ලි. මිනිහාගේ බඩුමුට්ටු පොත්පත් මෙහි තියෙනවද? ඔව්. අයියා ඔහුගේ බඩුමුට්ටු දමා තිබූ තරමක් විශාල ට්‍රංක පෙට්ටිය ඔසවාගෙන වූ තෙලින් තිබ්බේය. එය ඔහු ලවාම අරවන ලදී. අරිත්ම කරත්තකරුට ඔහුගේ කුඩා කාලයේ සිහිවිය. පාසලේ බෝඩිමට රැගෙන ගිය පෙට්ටිය මෙයයි. එකලින් නික්මුණු අලුත් ඇඳුම් පොත්පත් සබන් පුයර එකම සුවා සුවඳ ඇත්දැයි ආග්‍රහණය කිරීමට ඔහු නාස්පුඩු අකුලා මදක් ඒ දෙසට නැඹුරු විය. පොත්පත් එකිනෙක පරීක්ෂා කරන ලදී. රතු පාට මොනිටර් පොත් මිටි කිහිපයක්ද, ඉංග්‍රීසි සිංහල පොත් මිටි කිහිපයක්ද, දෙමළ කවි පොත් පිංච කිහිපයක්ද උඩින්ම විය. රාළහාමි ඒවා එකිනෙක පිරික්සන ලදී.
ඉන් පොත් දෙකක පසුපස කවරේ වූ රැවුල්කාරයන් දෙදෙනෙකුගේම ඡායාරූප දුටු ඔහු ඒ දෙක වහා අත්අඩංගුවට ගත්තේ තම කබායෙන්ම දූලිපි සදා ඉහළ නිලධාරියා අත තැබීය. ඒ ෂේක්ස්පියර්ගේ මැක්බත්ගේ සහ තාගෝර්ගේ චිත්‍රයි. තමුසේ ඒ කාලේ නාට්‍යකාරයෙක් වගේ. ඒ කාලේ අපට නියම කරලා තිබුණ පොත්. ඊට යටින් තිබුණේ අතින් සාදන ලද විශාල ඩිමයි පොතකි. ඒ ඔහු විසින් ගණිත ගැටලු විසඳීමට පාවිච්චි කළ අත්පොතයි. ඒට යටින් වූයේ රාජ්‍ය සේවය පිණිසයි යන්න මුද්‍රණය කළ විශාල කවරයකි. එහි ඔහුගේ ක්‍රීඩා සහතික සහ ජ්‍යෙෂ්ඨ සහතිකද විය. එය පරිස්සමින්ගත් රාළහමි වෙදකිල්ලෙන් එයට දෙවරක් තට්ටු කොට දූවිලි විසිවෙන්නට හැර OIC මහතා අත තබන ලදී. එහි දුඹුරු පාට ලාකඩ සීල් එක හැර ඉතිරිය තැනින් තැන කාවන් විද තිබෙන. ඒ කාලේ හැටියට මිනිහට හොඳ රස්සාවක ඉන්න තිබුණා. OIC අනෙක් නිලධාරියාට ඉංග්‍රීසියෙන් නමුත් රහසින් කියන්නා කැනි සුවරයකින් කීවේය. ඒක තමයි සර්. තම දෙබසට ඉංග්‍රීසියෙන් උත්තර බැඳි ගමයාගේ පිළිතුරින් නිලධාරීන් දෙදෙන වික්ෂිප්ත වූහ. අවුවට වේලී කොරළ ගැසී ගිය සමින්ද බුලත්කා රතු වී ගිය තොල්වලින්ද තෙල්ගා දිලිසෙන මදක් තට්ටේ පෑදුණු හිසින්ද යුතු ගමයා කිසිම හැඟීමකින් තොරව බලාගෙන සිටියේය. ඒත් ඔහුගේ දිව හකුපාඩා අතර කරකවමින් අහුමුළුවල ඉතිරිව තිබූ පුවක් කෑලි සොයමින් දිව ඔහුට අකීකරුව මෙන් ක්‍රියාකාරීව පැවතින. තමුසේ මොකද කරන්නේ? ගොවිතැන් කරනවා. කරත්තකරු චිප් එකට යලි නංවා ගත්තේය. අයියා මලෝ දෙදෙන කිසි කතා බහක යෙදුනේ නැත. ඈස් දෙමින් තිබූ ජීප් රථය දෙස සෑහෙන වෙලාවක් බලා සිටි අයියා ඌ වරදක් කරන එකෙක් නෙමෙයි කියමින් ගේ දෙසට ගියේය. පසුවදා උදේ පාන්දරින් සන්නද්ධ කණ්ඩායම් කීපයක් පිටත් විය. පෞද්ගලික වාහන කීපයක් යොදා සැකකරුවන් වෙනත් ස්ථානයකට ගෙන යන ලදී. දහවල් වන විට තවත් කීප දෙනෙක් පැමිණ බාර වූහ. ඔවුන්ට පාපහර බැගින් දී ලකප් කරන ලදී. සවස් වෙනතුරු කිසිවෙකුට වතුර කඳුලක්වත් ලැබුණේ නැත. පැවති පාළු නිහඬතාව බිඳී ගියේ සරම් මැදගත් ස්වේච්ඡා නිලධාරීන්ගේ පැමිණීමෙනි. ඔවුහු කෙටිවිත්තිය උඩ ඉඳගෙන සිගරට් උරමින්ද වාසිපස් දොඩමින්ද සිටියහ. මේ අතර පැමිණි රාළහාමි මෝඩයා අද යවන්න කිව්වා. තව ටිකෙන් මේකත් අමතක වෙනවායි කියමින් කූඩුවේ දොර හැරියේය. දැන් ඉතින් යනවා යන මඟුලක. කරත්තකරු ඉතා සෙමින් නැගිට ඇන තියාගත්තේය. දනහිස් දෙකට අත තබා නැගී සිටි ඔහු පාර දෙස මොහොතක් බලා සිටියේය. කරත්තේ තිබූ තැනම වේලෙමින් තිබෙන. රාළහාමි ගොනා තමුසෙටත් වැඩිය ගොනෙක් කොහෙන්දෝයි. දැන්වත් පණ බේරාගෙන යනවා තවත් වද නොදී. තව පැයයි ඇඳිරි නීතියට. නැත්තම් මැරුම් කන්නයි වෙන්නේ. ස්වේච්ඡා බටයෝ නොයෙකුත් උසුළු විසුළු කතා කියමින්ද සිගරට් උරමින්ද සිටියහ. ඔහුට ඒ කිසිවක අගක් මුලක් තේරුණේ හෝ ගණන් ගත්තේ හෝ නැත. ඔහු සිතුවේ ගොනා ගැනය. ගොනා පොලිසිය පිටුපස තනකමින් තමා එනතුරු වරින් වර හිසෝසවා බලා සිටිනු ඇත යන සිතුවිල්ල ඔහුට ඇතිවිය. ඒ සමගම ගොනා මේ දින කීපයට ඇදී ගොස් සිටිනු ඇත යන කනගාටුවක්ද නමුත් අද යලි ප්‍රකෘති ලෝකයට ඇතුළු වන්නේ යන්න සිහි වී සියලු වේදනා මැඩගත් ඉහවහා ගිය ප්‍රීතියක්ද ඔහු සිත තුළ උපන්නේය. තමුසේ යනවද නැත්තම් ආයේ කූඩුවට යනවද? මට යන්න ගොනා ඕන. ඇයි තමුසේ වගේ කෙනෙකුට ඔය කරත්තේ ආදින්න බැරිද? මං කියන්නේ මට මගේ ගොනා ඕන කියන එකයි. තමුසේ ගොනා හොයනවා. මිනිස්සුන්ට මෙහෙම වෙනකොට ගොනාට මොනව වෙයිදෝයි? ස්වේච්ඡා සේවකයෝ අත්පොඩි තලමින් සිනාසෙන්නට වූහ. ඔහුට කිසිවක් ඇසෙන බවක් හෝ දැනෙන බවක් හෝ පෙනෙන්නට නොතිබින. ඉදිමී කළු වී තිබුණු මුහුණෙහි දැස් තවත් කුඩා වී ඇත්තාසේ විය. දිග අඩි තබමින් සතකු වට කරගන්නාක් මෙන් ඔහු රාළහාමි දෙසට ළඟා වන්නට විය. රාළහාමි ඔහු දෙසම බලාගෙන පිටුපසින් පිටුපසට යමින් මේසේ උඩ තිබූ මැෂින් තුවක්කුව දෙසට පසුබසින්නට විය. කරත්තකරුගේ දකුණත ඉර්ධියකින් මෙන් දික් වී රාළහාමි ඇදගත්තාසේ විය. වැලමිටෙන් අල්ලා කරකවා විසි කරන ලද රාළහාමි විසිවී ගොස් කෙටි පිත්තිය පාමුල වැටි එයට හේතු වී සිටියේය. කෙටි මැෂින් තුවක්කුව කරත්තකරුගේ අතට හුරු නැතත් එහි හුරිබුහුටිකමට ඔහු ප්‍රිය කළේය. තමා කැඩෙට් බටයෙකු සිටියේදී පස්කන්දේ සවිකල ලාංඡනයට හැර කිසිම තතෙකුට තුවක්කුවක් එල්ල කර නැති බව ඔහුට සිහිවිය. ඉතින් ළමයිනේ මෙන්න මේ විදියට තමයි කරත්තේ කෙටි කතාව අවසන් වෙන්නේ. ඉතින් මං ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා මගේ channel එක subscribe කරලා like කරලා comment කරලා share කරන්න කියලා. එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙන බලාපොරොත්තු වෙන අදට මං ගිහින් එන්නම්. පරිස්සමින් ඉන්න මගේ යාළුවෝ හැමෝම.